සුබ දවසක් මැනික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම මේ වීඩියෝ එක නම් ඇත්තටම ලොකුවට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මට වෙලාවක් නැහැ. මම වෙලාවක් හදාගෙන තමයි මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මම ගෙවුඩ ගැන ඔයාලට වීඩියෝ 3ක් විතර ගෙනල්ලා තියෙනවා. 3ක් හෝ 4ක්. ඒව බලන්න, ඒව බලලා ඉගෙන ගන්න ගෙවුඩ කරන්නේ කොහොමද සම්පූර්ණ දේවල්. ඉතින් මෙතන තියෙනවා සම්පූර්ණ ගෙවුඩ ಜಾති සියල්ලම. ඒ ගෙවුඩ ಜಾති ටික මම ඔයාලට දැන්ට හඳුන්වලා දෙන්නම්. ඉතින් ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ගෙවුඩ සම්බන්ධව මුල ඉඳලා ඒ කියන්නේ බිඳුවේ ඉඳලා සම්පූර්ණම ගෙවුඩ සම්බන්ධව ඔයාලට වීඩියෝ එකක්, ඒ කියන්නේ වීඩියෝ එකක් නෙමෙයි, ක්ලාස් එකක් කරන්න. ඉතින් ඇත්තටම වටිනා ක්ලාස් එකක්. ඒ කරන්නේ ගෙවුඩ සම්බන්ධව කියන්නේ මැණික් ගල් දන්නවා, ඒ ගෙවුඩ ගල් දන්නවා. නමුත් මිල කරන්න දන්නේ නැහැ, එක්ක මිලක් ගහන්න දන්නේ නැහැ, එක්ක මේ ගද්දි කොහොමද ගන්නෙ, එතකොට මේ ගල් වලින් පාට එයිද, ගෙවුඩ වර්ග මොනවද තියෙන්නේ, එතකොට ඒ ගෙවුඩ වර්ග තෝරාගන්නේ කොහොමද අපි, ඒ ගල් වලින් පාට එනවද, වටිනාකමක් තියෙන ගල්ද මේවා කියන එක ඔළුවේ ඔයාලා ඔළුවට දාගන්න. එතකොට ටෝච් කරන්නේ කොහොමද, paludu හොයාගන්නේ කොහොමද, හැංගිච්ච paludu හොයාගන්නේ කොහොමද ගල්වල, ඒ සම්බන්ධව සියලුම මුල ඉඳලා ක්ලාස් එකක් කරනවා. එතකොට ඒ ක්ලාස් එකට සහභාගී වුණොත් ඔයාලට ආයේ ගෙවුඩ සම්බන්ධව ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒ සම්පූර්ණ ගෙවුඩ වල සියලුම දේ පැහැදිලිව මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ක්ලාස් එකකින් ඔයාලට ගේන්න. ඉතින් ඒකට සහභාගී වෙන්න ඔයාලා කැමති කට්ටිය ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ WhatsApp නම්බර් දෙක දානවා. ඒකෙදි ඔයාලට පුළුවන් WhatsApp එකට ඇවිල්ලා මැසේජ් එකක් තියන්න කැමති කට්ටිය ඉන්නවා නම් මගෙන් ඉගෙන ගන්න. එතකොට ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා මම මැසේජ් එකකින් ඔයාලට දන්වන්නම්. දැන් අපි මේ ගල් ටික විතරක් දැනට හඳුනගමු. ඉස්සරහට මම ඔයාලට ක්ලාස් එකකින් ඒ සම්බන්ධව සම්පූර්ණ දේ පැහැදිලිව කියලා දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ තියෙන්නේ යම් ගෙවුඩ කියන එක. මේ වගේ මොකද මේකට යම් ගෙවුඩ කියන්නේ කියන එක ඉඳලා අපි සම්පූර්ණ ඉගෙන ගමු. ඒක දැන්ට මට වෙලාවක් නැහැ. ඒ හින්දා තමයි මම ක්ලාස් එකක් ගේන්න කියලා හිතුවේ කට්ටිය සම්බන්ධ කරගෙන. ඉතින් මේකට යම් ගෙවුඩ කියලා කියන්නේ මේකෙදි මේ තියෙන්නේ මේකේ ඩීසල් ගතිය තියෙනවා. නමුත් ගෙවුඩ ගතිය නැහැ. එතකොට ගෙවුඩ ගතිය නැතුව මේ වගේ පාට එන්නේ නැහැ. එතකොට මේ තියෙන්නේ මිල්කි ගෙවුඩ. එතකොට මේවා තමයි සාමාන්‍ය හොඳ ගෙවුඩ වර්ග. එතකොට මේකේ තියෙනවා මේ මිල්කි ගතිය තියෙනවා, ගෙවුඩ ගතිය තියෙනවා, ඩීසල් ගතිය තියෙනවා. මේවා පාට එන ගල්. එතකොට අපි මේවට මිලක් ගහන්නේ කොහොමද කියලා සම්පූර්ණ මම ඉස්සරහට කියන්නේ ක්ලාස් එකේදී ඔයාලා සම්බන්ධ වෙන්න මම සම්පූර්ණ කියලා දෙන්නම්. කොහොමද මේවට මිලක් ගහන්නේ, කොහොමද අපි වටින ගල් තෝරන්නේ කියලා. මේවා ඇවිල්ලා මේ තියෙන කිරි ගෙවුඩ කියන එක. ඒ කියන්නේ මෙතන මේ වගේ වටිනාකමක් තියනවාද? මේවා අපි ගන්න පුළුවන්ද? කොහොමද මේවා වටිනාකම මේවට හදාගන්නේ කියන එක මම කියලා දෙන්නම්. මේ තියෙන්නේ දුම් ගෙවුඩ ගල. එතකොට මේකේ යම් ගෙවුඩ කෑල්ලක් තියෙනවා. මේ හරි යම් ගතිය තියෙනවා. එතකොට මේකේ වටිනාකමක් තියෙනවද? මේ වටිනාකමක් ගන්නෙ කොහොමද කියලා ඒවා ඔයාලට පැහැදිලි කරන්න පුළුවන්. මේ තියෙන්නේ සිල්කි ගෙවුඩ. එතකොට මේ සිල්කි පටි ඔයාලට පැහැදිලිව පේනවා ඇති. එතකොට මේ වගේ ටෝච් කරන්නේ කොහොමද කියන එක, ටෝච් එක ගහන්නේ කොහොමද, paludu හොයාගන්නේ කොහොමද, හැංගිච්ච paludu තියෙනවා, ඒව කොහොමද හොයාගන්නේ. එතකොට ඒවාගෙන් සමහරක් විට හීට් ට්‍රීට්මන්ට් එකේදී ගල විනාශ වෙන්න පුළුවන්. හැංගිච්ච paludu ඉඳලා කොහොමද හොයන්නේ කියන එක සම්පූර්ණ මම ඔයාලට වීඩියෝ ඒ කියන්නේ ක්ලාස් එකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තියෙන්නේ ටික් ගෙවුඩ. එතකොට මේ වගේ වටිනාකමක් තියෙනවද? කොහොමද මේවා අපි මිලදී ගන්න? ටික් ගෙවුඩ ගණන් යන්නේ කොහොමද? එතකොට මේ වගේ පාට හදාගන්නේ කොහොමද කියන එක එතන ඉඳලා සම්පූර්ණ මම වීඩියෝ එකක් ගෙනවා. එතකොට මේ තියෙන්නේ ගෙවුඩ වල අවසානම එක. ඒ කියන්නේ ගෙවුඩ ගල් මැරිච්චාම මෙහෙම වෙනවා. ඒ කියන්නේ කට්ට කියන්නේ මේවට. මේවා ගැන සාමාන්‍ය මිලක් ගන්න පුළුවන්ද? කොහොමද ඒ වගේ මිලක් ගන්න කියන එක
හම්බුනොත් ඒවත් අතාරින්න එපා. නමුත් ඒවත් වටින ගල් කොහොමද ඒ වගේන් මිලක් ගන්නෙ? හැම ගලකින්ම මිලක් ගන්නෙ කොහොමද? මිලක් තියන්නේ කොහොමද? ගල් විකුණන්නේ කොහොමද? බයස්ලා හොයාගන්නේ කොහොමද? එතකොට කට් ඇන්ඩ් පොලිෂ් කරන්නේ කොහොමද? ඒ වගේ ලාභ ගන්නෙ කොහොමද? ඒවට මිල කරන්නේ කොහොමද? එතකොට බයස්ලා අල්ලගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම මම ඔයාලට ක්ලාස් එකකින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට මම මේ වීඩියෝ එක අවසන් කරනවා. මොකද මට ඇත්තටම කාලයක් නැති හින්දා තමයි මම ක්ලාස් එකක් කරන්න හිතුවේ වෙලාවක් දාගෙන. ඒකට ඔයාලා සම්බන්ධ වෙලා ගෙවුඩ සම්බන්ධව තියෙන සම්පූර්ණම විස්තර දැනගන්න. එතනින් පස්සේ ඔයාලට තනියෙන් ගෙවුඩ වලින් කරන්න පුළුවන් වෙන ආකාරයට තමයි මම ක්ලාස් එක ඔයාලට කරන්නේ. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න. සුබ දවසක් යාළුවනි. ඉස්සරහටත් මගේ channel එක එක්කලා සම්බන්ධ වෙලා ඉන්න. හොඳ වීඩියෝ ගේනවා මම. ඉතින් වීඩියෝ හොඳයි නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අදට මම සමුගන්නම්. සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට.